හරි. අපි වැඩි කතා නැතුව කෙලින්ම අද මේ විමර්ශනාත්මක පැහැදිලි කිරීමට පිවිසමු. මෑතකදී අතිශය කතාබහට ලක්ුණ ඒ වගේම සමාජයේ පුරා ලොකු ආందోලනයක් ඇති කළ අනුරාධපුර අපයෝජන සිද්ධිය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. මෙතනදී ඇත්තදම මොකද්ද වුනේ? තහවුරු වෙලා තියෙන කරුණු මොනවාද? කාලරාමුව කොහොමද? සහ මේහා බැඳුණු නීතිමය ක්‍රියාදාමයේ මොකද්ද කියන එක අපි පියවරෙන් පියවර ඉතාමත් පැහැදිලිව විමසා බලමු. මෑතකදී ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයෙන් අප මත නිදහස් වුණාට පස්සේ සමාජය තුළ ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවුණා. මේ අප ලබා දීම කියන එකේ සැබෑ අර්ථය මොකක්ද? ඒක නඩුවට කොහොමද බලපාන්නේ? මේ මූලික නීතිමය ප්‍රශ්නය හරියටම තේරුම් ගන්න එක මේ වෙලාවේ ගොඩක් වැදගත්. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධානම කාරණයක් තියෙනවා. අප දෙනවා කියන්නේ කෙනෙක්ව නිදොස් කරනවා කියන එක කොහෙත්ම නෙවෙයි. ඒක නඩු විභාගයක් අතරතුර ක්‍රියාත්මක වෙන සාමාන්‍ය නීතිමය යාන්ත්‍රණයක් විතරයි. අප දෙනවද නැද්ද කියන එක තීරණය කරද්දී අධිකරණයක් ප්‍රධාන වශයෙන්ම බලන්නේ සැකකරු නඩුව මගහැරලා යයිද එහෙමත් නැත්නම් සාක්ෂිකරුවන්ට බලපෑම් කරයිද කියන කාරණා දෙකයි. ඉතින් සැකකරුව හරියටම දින 14ක කාලයක්, ඒ කියන්නේ සති දෙකක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටියා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 50 ගානේ ශරීර අප දෙකකුත් රුපියල් ලක්ෂ 10ක මුදල් අපයකුත් මත තමයි මේ විදිහට කොන්දේශ සහිතව නිදහස් කිරීම සිදු වුනේ. දැන් අපි මේ සිදුවීමේ කාලරාමුව පොඩ්ඩක් බලමු. මේකෙන් අපිට පේනවා මේ ක්‍රියාදාමය ඇතුලේ ආයතනික වශයෙන් කොච්චර ලොකු ප්‍රමාදයක් වෙලා තියෙනවද කියලා. අප්‍රේල් 10 වෙනිදා කරපු මූලික පොලිස් පැමිණිල්ලේ ඉඳලා සැකකරුවා අත්අඩංගුවට ගන්න දවස වෙනකම්ම දින 29ක් ගත වෙලා තියෙනවා. ඒක ඇත්තටම සැලකිය යුතු තරමේ ප්‍රමාදයක්. මෙන්න මේ කාරණේ නම් ඇත්තටම පුදුම සහගතයි. සාමාන්‍ය පොලිස් පටිපාටිය ක්‍රියාත්මක වෙන විදිහයි මේ සිදුවීමේදී ඒක ක්‍රියාත්මක වෙච්ච විදිහයි අතරේ ලොකු පරස්පරයක් අපිට දකින්න පුළුවන්. බරපතල ව්‍යවස්ථාපිත වරදකදී වරෙන්තුවක් නැතුව උනත් වහාම අත්අඩංගුවට අරගෙන පොලිසියදී ප්‍රශ්න කරන එක තමයි සාමාන්‍ය නීතිය. හැබැයි නිට්ටඹුව පොලිසිය සැකකරුවා නම් කරන එක ප්‍රමාද කළා විතරක් නෙවෙයි දුරබැහැර විහාරස්ථානකටම ගිහින් තමයි ප්‍රකාශ සටහන් කරගෙන තියෙන්නේ. අධිකරණ ක්‍රියාදාමයන් අතරතුරදී මේ අසාමාන්‍ය පොලිස් හැසිරීම දැඩිව අවධානයට ලක් වුණා. සාමාන්‍යයෙන් බරපතල චෝදනාවක් තියෙන කෙනෙක්ව පොලිසියට කැඳවන්නව වෙනුවට නිලධාරීන් කෙලින්ම සැකකරුගේ ආවාසගයටම ගිහින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් කිසියම් අසාමාන්‍ය නම්‍යශීලී බවක් පෙන්වලා තිනවා කියන එක මෙතනදී විශේෂයෙන්ම කතාබහට ලක්වුණු කරුණක්. මේ විදියට විමර්ශන කටයුතු පරක්කු වෙද්දී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සිද්ධ වෙනවා මේකට දිගින් දිගටම මෙදිහත් වෙන්න. සාක්ෂි ආරක්ෂා කරගන්න එක තහවුරු කරන්න ඔවුන්ට ඍජු නියෝග කිහිපයක්ම දෙන්න සිද්ධ වුණා. වලදාලා තිබෙන එඬුම් වලින් DNA සාක්ෂි ගන්න එක, වහාම ක්‍රියාත්මක වෙන විදියට විදේශ ගමන් තහනම් කරන්න එක, අධිකරණ නියෝග හරහා වින්දිතයාගේ වීඩියෝ සාක්ෂි සටහන් කරගන්න එක සහ දුරකථන වාර්තා ලබා ගන්න එක වගේ දේවල් මේ නියෝගවලට ඇතුළත්. දුරකථන වාර්තා ගැන කතා කරද්දී මෙන්න මේ දත්‍ය හරිම තීරණාත්මකයි. සිදුවීමට පෙර කාල සීමාව ඇතුලේ මේ සැකකරුවෝ සහ අදාළ බාලවයස්කාර දැරිය අතර හරියටම දුරකථන ඇමතුම් 88ක් හුවමාරු වෙලා තියෙනවා කියලා විමර්ශකයන් තහවුරු කරගෙන තියෙනවා. මේක ඊටමත් විශාල සංනිවේදනයක්. ඊළඟට තියෙන්නේ තවත් ප්‍රබල සාක්ෂියක්. බාලවයස්කාර දැරිය විසින් විමර්ශකයන්ට පන්සලේ ආරක්ෂක විධිවිධාන පවා මඟහැරලා සැකකරුගේ පුද්ගලික ආවාසගේ සැකැස්ම ඊටමත් නිවැරදිව පෙන්වා දීලා තියෙනවා. මේ ස්ථානීය පරීක්ෂාව හරහා අපයෝජනය සිදු වුණා කියන නිශ්චිත ස්ථානය ගැන දැරිය දීතු සාක්ෂිය කිසිම සැකයක් නැතිව තදින්ම තහවුරු වුණා. මූල්‍ය ගනුදෙනු විශ්ලේෂණය කරද්දීත් වැදගත් තොරතුරක් එළියට ආවා. අදාළ දිනේදී සැකකරු විසින් වින්දිත දෙරියගේ මවට හරියටම රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීලා තියෙන බව තහවුරු වෙලා තියෙනවා. මේකත් මේ විමර්ශනයේ සෑහෙන තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. හරි, දැන් අපි බලමු මේ දැඩි කතාබහට ලකුණු සැකකරුගේ වෛද්‍ය ප්‍රතිකාර කාලරාමුව ගැන. මහජනතාව අතර මේ ගැන ලොකු කතාබහක් ඇති වෙනකොට සැකකරු මුලින්ම ඇතුළත් වෙන්නේ දවසකට රුපියල් 41000ක් විතර වෙදම් වෙන මිල අධික පෞද්ගලික රෝහල් වාට්ටුවකට. ඊට පස්සේ ජාතික රෝහලට මාරු කරනෝ අවසානයේදී බන්ධනාගාර රෝහලට යොමු කරනවා. මේ සැකකරුගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය මොකක්ද කියලා අපක්ෂපාතීව සහ විද්‍යාත්මකව හොයලා බලන්න කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගත්තා. ඒ වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් හරියටම 6 දෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කළා. මේ වෛද්‍ය මණ්ඩලයේ නිගමනය තමයි මෙතන තියෙන වැදගත්ම කාරණිය. ඔවුන් සම්පූර්ණයෙන්ම තහවුරු කළා මේ සැකකරුට පෞද්ගලික රෝහලක නැවතී ඉන්න කිසිම විශේෂිත අවශ්‍යතාවයක් නැහැ කියලා. දියවැඩියාව වගේ සාමාන්‍ය වයස්ගත තත්ත්වයන් හැරුණාම සාමාන්‍ය විදියට බන්ධනාගාරගත කරන්න බාධාවක් වෙන කිසිම උග්‍ර රෝගයක් ඔහුට තිබුණේ නැහැ. මේ නුඩුවේදී ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය
එහෙමත් නැත්නම් ස්ටැචුටරි රේප් කියන නීතිමය සංකල්පය තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි. ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු ඕනෑම බාල වයස්කරුවෙකු ලිංගික ක්‍රියාවක් සඳහා නීතිමය වශයෙන් කැමැත්තක් දෙන්න සම්පූර්ණයෙන්ම අසමත් කියලා සලකනවා. ඒ නිසා මේ 15 හැවිරිදි වින්දිත දැරියගේ චරිතය ඝාතනය කරන්න සමාජයේ සමහරු දරන උත්සාහයන් නීතිය ඉස්සරහා කිසිම සතපහක වටිනාකමක් නැති දේවල් බව අපි පැහැදිලිවම වටහා ගන්න ඕනේ. බාලවයස්කරුවන්ගේ චරිතය ගැන නීතියේ ඉස්සරහා කිසිම විවාදයක් කරන්න බෑ. නීතිය හදලා තියෙන්නෙම මේ වගේ අවදානම් තත්ත්වයන්ගෙන් බාලවයස්කරුවන්ව දැඩිව ආරක්ෂා කරන්නයි. ඒ නිසා අර කැමැත්තක් තිබුණා කියන කතාව නීතිමය වශයෙන් කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ තර්කයේ නීතියෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. මේ නඩුවේදී ළමා ආරක්ෂක ක්‍රියාකාරීන් පෙන්වා දෙන තවත් ඉතාමත් ප්‍රබල කාරණයක් තියෙනවා. ඒ තමයි සැකකරු සතුවතියර දැවැන්ත ආගමික, සමාජීය සහ ආර්ථික බලය. අනිත් පැත්තෙන් ඉන්නේ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණ පවුලක්. මේ දැවැන්ත බල අසමතුලිතභාවය නිසා වින්දිත පවුලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවීමේ පැහැදිලි අවධානයක් තියෙනවා කියන එක නඩු විභාගයේ අඛණ්ඩතාවය ගැන කතා කරද්දී ලොකුවටම අවධාරණය වුණා. ඉතින් මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් අපි හිතන් යොමු කරන ගැඹුරුම ප්‍රශ්නයකට අපි එනවා. සත්‍යය හොයාගෙන යන මේ නීතිමය ගමනේදී එක පැත්තකින් සමාජයේ දැවැන්ත බලයක් තියෙන පුද්ගලයෙක් අනිත් පැත්තෙන් අතිශය අවදානමට ලක්වෙච්ච බාලවයස්කාර ජරියක්. මේ අන්ත දෙක අතරේ යුක්තිය පසින්දලීමේ පද්ධතිය කොහොමද සමබරතාවය රැකගන්නේ? මේ පරීක්ෂණය එහි අවසාන අධිකරණ නිගමනය කරා යනකොට මේ අභියෝගාත්මක ප්‍රශ්නයට ලැබෙන උත්තරය ගැන අවධානයෙන් ඉන්න එක අපිට ගොඩක් වැදගත් වේවි.